එක්සෑම් එක ලං වෙන මේ පාර කරන්න බෑ කියලා හිතනවා නම් මේ ෂයි එක ස්කිප් කරන්න හිතනවා නම් මේ වීඩියෝ එක ඔයාට. මෙහෙම හිතෙන ප්‍රධානම හේතුවක් තමයි ඔයාලට පාඩම් කරපු දේවල් මතක නෑ කියලා හිතන එක. හැබැයි මේක ඉතාමත්ම සාමාන්‍ය දෙයක්. ඒ ලෙවල් වලට විතරක් නෙමෙයි ඕනම එක්සෑම් එකකට අපි ගොඩක් කලින් නම් පාඩම් කරද්දි අපිට එක්සෑම් එක ලං වෙනකොට අපි පාඩම් කරපු දේවල් මතක නෑ කියලා හිතෙනවා. ඒක ඔයාලට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. හැබැයි ඔයා වැඩ කරපු කෙනෙක් නම් ඔයා ඒ පාඩම් කරපු දේවල්, ඔයා ඒ කරපු පේපර්ස් ඒ හැම දෙයක්ම ඔයාගේ මොලේ ඇතුලේ තැම්පත් වෙලානේ තියෙන්නේ. එතකොට ඔයාට අවස්ථාවක් ආවහම ඒව මොලෙන් එළියට දාන්න පුළුවන්. ඒකින්ද ඔයාලට මතක නැහැ කියලා බය වෙන්න එපා. ඒවා ඔයාලා පේපර් එක ලියනකොට ඔයාලට අවශ්‍ය වෙලාවට ගානට එළියට එයි. ඔයාට දැන් ඒ දේවල් මතක නැහැ කියලා හිතුණාට ඔයා පේපර් එක කරන්න පටන් ගත්තට පස්සේ ඔයාට ඒ හැම දෙයක්ම මතක් වෙලා ගානට ඒ ටික ලියා ගන්න පුළුවන්. ඒකින්ද ඒ වගේ ප්‍රශ්නයක් හින්දා නම් ඔයා ස්කිප් කරන්න හිතන් ඉන්නේ. ඒක හරිම මෝඩ වැඩක්. ඒ වගේම තමයි සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයින්ට හිතෙන්න පුළුවන් ඔයාලා මේ පාර ලිව්වොතින් කලින් පාර ගත රිසල්ට් එකවත් මේ පාර ගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ෂයි එක ස්කිප් කරලා ඊළඟ අවුරුද්දෙම ලියනවා කියලා. ඒත් එහෙම වෙන දෙයක් නෑනේ. ඔයා වැඩ කරපු කෙනෙක් නම් මං කියන්නේ ඔයාලා අවුරුද්දක් හරි මාස ගාණක් හරි ගිය පාර ෂයි එකට වඩා වැඩ කරලානේ තියෙන්නේ. එතකොට කොහොමත් ඔයාට ගිය පාර රිසල්ට් එකට වඩා හොඳ රිසල්ට් එකක් මේ පාර ගන්න පුළුවන්. ගොඩක්ම වෙලාවට ෂයි එකක් ස්කිප් කරන්න පෙළඹෙන්නේ ෆස්ට් ෂයි ළමයි. එයාලා කලින් එක්සෑම් ලියලත් නෑනේ. එතකොට එයාලට එක්සෑම් ළඟ වෙනකොට බය හිතෙනවා මේ පාර එක්සෑම් ලියලා මම ෆේල් වුණොත් එහෙනම් මට ලැජ්ජා හිතෙයි කියලා හිතෙනවා. ඒ වගේ දේවල් හින්දා එයාලා එක්සෑම් එක නොලියා ඉන්න හදනවා. හැබැයි ඔයාලා ෆස්ට් ෂයි නම් අනිවාර්යයෙන්ම ෆේල් වෙන්න හරි එක්සෑම් එක ලියන්න ඕන. එක්සෑම් එක ලියද්දී ඒ එක්සෑම් හෝල් එකේදී ඔයාලට දැනෙන ස්ට්‍රෙස් එක, ඒ පීඩනය, ඒ හැම දෙයක්ම වැදගත් වෙනවා ඔයාලට ඊළඟ ෂයි එකේදී හොඳට මුහුණ දෙන්න. දැන් ඔයාලා මේ පාර ස්කිප් කරන්න හදනවා කියලා කියන්නේ ඔයාලා කොහොමද ලබන අවුරුද්දේ ලියන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. ඒ කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම මේ පාරේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ. ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ඔයාලට ඊට පස්සේ ගැම්මින් වැඩ කරන්න පුළුවන් වෙන්නේ. එක්සෑම් එක කොහොමද කියලාවත් දන්නේ නැතුව ඒ වෙලාවේ දැනෙන ස්ට්‍රෙස් එක මොන වගේද කියලාවත් දන්නේ නැතුව ඔයාලට ඊළඟ ෂයි එක කරන්න අමාරුයි. ඒ හින්දා ෆ්‍රෙෂ් ෂයි ළමෙක් නම් ඔයාලට තව ෂයි දෙකක්ම ඉතුරුලා තියෙන හින්දා කොහොමත් ඔයා මේ පාර ලියන එක හොඳයි. අනිත් දේ තමයි ඔයා මේ පාර ෂයි එක ස්කිප් කරොත් එහෙම ඊළඟ අවුරුද්දේත් එක්සෑම් ලං වෙනකොට ආයෙත් බයි දෙලා ඔයාට ආයෙත් හිතෙනවා මම මේ ෂයි එකත් ස්කිප් කරන්න ඕනි කියලා. ඒක හින්දා ෂයි ස්කිප් කරාම ඒක පුරුද්දට යනවා කියලා කතාවක් අහලා තියෙනවනේ. ඒක හින්දා කොයි වෙලෙවත් ෆ්‍රෙෂ් ෂයි ළමෙක් නම් ෂයි එක ස්කිප් කරන්න හිතන්නවත් එපා. ඔයාලා කොච්චර හිතුවත් ඔයාලා මේ පාර කරන්නේ නැතුව ඊළඟ අවුරුද්දේ හොඳට වැඩ කරනවා කියලා ඔයාලා දැන් ෆ්‍රෙෂ් ෂයි කියන ඔයාලා අවුරුදු දෙකමාරක් විතර තිස්සේ ඉගෙනගෙනනේ මේ ඇවිල්ලා ඉන්නේ. එතකොට මෙච්චර කල් කරපු නැති වැඩ ඔයාලා හිතන්න එපා. ඔයාලා ඊළඟ අවුරුද්ද ඇතුළත කරයි කියලා. කොච්චර හොඳට වැඩ කරනවා කියලා හිතාගෙන හිටියත් අනිවාර්යයෙන්ම ඔයාලා මේ මොහොතේ ෂයි එක ස්කිප් කරනවා කියලා ඔයාලා තීරණය කරගත්ත මොහොතේ ඔයාලා වැඩ කරන වේගය අඩු වෙනවා. ඊට පස්සේ ඔය මොකක් හරි පිස්සු නටනට ඉඳලා ආය වැඩ කරන්න පටන් ගන්න ඊළඟ අවුරුද්දේ එක්සෑම් එක ලං වෙලා. ඊට පස්සේ ආයෙත් එක්සෑම් එක ලං වෙනකොට වැඩ කරගන්න කාලෙ මදි බය හිතෙනවා ඔය වගේ දේවල් හින්දා ඔයාලා හිතනවා මේ පාර ෂයි එක ස්කිප් කරලා ඊළඟ පාරම ලියනවා කියලා. ඒකින්ද අනිවාර්යයෙන්ම ෆස්ට් ෂයි කෙනෙක් නම් කොහෙත්ම ෂයි එක ස්කිප් කරන්න එපා. එතකොට ඔයා සෙකන්ඩ් ෂයි කෙනෙක් නම් ඔයා මීට කලින් එක්සෑම් එක ලියලානේ තියෙන්නේ. ඒකින්ද ඔයා දන්නවා එක්සෑම් එක මොන වගේද තියෙන්නේ කියලා. ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ ෆස්ට් ෂයි එකට වඩා හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයා මේ පාර වැඩ කරපු කෙනෙක් නම්. කොහොමද ඉතින් ඊළඟ ළමයි කියන්නේ වැඩ නොකර ඉන්න කෙනෙක් නෙමෙයිනේ. මොනවාම හරි දෙයක් කලින් ෂයි එකට වඩා මේ ෂයි එකේ කරලා තියෙනවා. එතකොට ඔයා මේ ෂයි එක ස්කිප් කරලා ලබන අවුරුද්දේ කරන්න හිතනවා කියලා කියන්නේ ඔයා ඊළඟ ෂයි එක තව අවුරුද්දක් කරන්න හිතන් ඉන්නවා කියන එකනේ. හැබැයි ඔයා මේ පාරේ මේ ෂයි එකත් කරලා මේ ෂයි එකෙන් ඔයාට හොඳ රිසල්ට් එකක් આવොත් එහෙම ඔයාට ලබන අවුරුද්දේ කරන්න ඕන වෙන්නේ නැහැනේ. ඒකින්ද අනිවාර්යයෙන්ම ඔයා සෙකන්ඩ් ෂයි එකේ නම් ඔයාට ෆේල් නොවි හොඳ රිසල්ට් එකට යන්න පුළුවන් කියලා ඔයාට අදහසක් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේ ෂයි එකත් අරගන්න එපා. මේ ෂයි එකත් අනිවාර්යයෙන්ම කරන්න. ෂයි එක ස්කිප් කරන තීරණය ගොඩක් කලාට ඉන්නේ හැබැයි තර්ඩ් ෂයි ළමයි. මොකද එයාට තව ෂයි එකකුත් නැහනේ. එතකොට එයා හිතනවා මේ පාර ලියලා රිසල්ට් එකක් ගන්න නැත්නම් මට ආයි chance එකකුත් නැහැ. ඒකින්ද මම මේ ෂයි එක ස්කිප් කරන්න ඕනි කියලා. ඒකදී ඇත්තටම මට මුකුත් කියන්න බෑ. මොකද ඒක ඇත්තටම පුද්ගලානුබද්ධයිනේ. ඒ තීරණය ඔයා ගන්න ඕන ඇත්තටම ඔයාගෙන හිත. දැන් ඔයාට
අවුරුදු 5ක් විතර ඔයා මේ සබ්ජෙක්ට් ඉගෙන ගන්නවා. ඒතර ඔයා තමයි දන්නේ ඔයාගේ මට්ටම. හැබැයි ඔයාට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඔයා දෙපාරක්ම එක්සෑම් ලියලා තියෙන්නේ. ඒකින්ද ඔයා ෆස්ට් ෂයි ළමයින්ටයි සෙකන්ඩ් ෂයි ළමයින්ටයි වඩා ඔයාට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒකින්ද ඔයා හොඳට හිතලා තීරණයක් ගන්න ඔයාට මේක ඇත්තටම කරන්න පුළුවන්ද කියලා. අනිත් එක තමයි ඔයා අනිවාර්යෙන් ගෙදර අයගෙන් අහන්න ඕන ඔයා මේ ෂයි ස්කිප් කරොත් එහෙම ඔයාට තව අවුරුද්දක් ඉගෙන ගන්න සල්ලි දෙන්න පුළුවන්ද කියලා. මොකද අනිවාර්යෙන්ම පේපර් ක්ලාස් හරි ගිහිල්ලා ඔයා පේපර්ස් ලියලා ඔයාගේ ලකුණු බලලා අනිත් ළමයිත් එක්ක ඔයාගේ ලකුණු සංසන්දනය කරලා එතකොට රෑන්ක් එක බලලා ඒ වගේ දේවල් අනිවාර්යෙන්ම කරන්න ඕන. ඒ ලෙවල් කියලා කියන්නේ තරඟ විභාගයක්නේ. එතකොට අනිවාර්යෙන්ම ගෙදරට වෙලා ඉඳලා තනියෙන් වැඩ කරනවා කියන එක සාර්ථක වෙන්නේ නැහැ ඒ ලෙවල් වලදී. අනිවාර්යෙන්ම ක්ලාස් වලට යන්න ඕන. ඒක හින්දා ඔයා ගෙදර ඇත්ත එක කතා කරලා ඒක ඒ තීරණේ ගන්න ඕනේ. ඔයාට තව අවුරුද්දක් කරන්න සල්ලි දෙන්න පුළුවන්ද කියන එක ගැන. ඉතින් ඒක තර්ඩ් ෂයි ළමයෙක්ට නම් ඇත්තටම හිතලා ගන්න ඕනේ තීරණයක්. ඒකට මට මුකුත් කියන්න බෑ. හැබැයි ෆස්ට් ෂයි ළමයෙක් හරි සෙකන්ඩ් ෂයි ළමයෙක් හරි නම් අනිවාර්යෙන්ම ස්කිප් කරන්නේ නැතුව ලියන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. මම දන්නවා ෂයි ස්කිප් කරලා මෙඩිසින් ඉන්ජිනියරින් මැනේජ්මන්ට් වගේ උපරිම රිසල්ට් ගත්ත අය ඇති. හැබැයි අඩුයි. ඒකට හොඳම උදාහරණයක් තමයි ගොඩක් වෙලාවට ෆැකල්ටි වල හරිම අඩුවෙන් තමයි ෂයි ස්කිප් කරලා ඒ ලෙවල් කරපු අය ඉන්නේ. දැන් උදාහරණයක් විදිහට අපේ ෆැකල්ටි එකේ වුණත් අපේ බැච් එකේ එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි ඉන්නේ ෂයි ස්කිප් කරලා. ඒ කියන්නේ තර්ඩ් ෂයි එක ස්කිප් කරලා ඒ ලෙවල් ලියලා මෙඩිසින් ආපු අය. හැබැයි තර්ඩ් ෂයි අයත් ගොඩාක් ඉන්නවා, සෙකන්ඩ් ෂයි අයත් ගොඩාක් ඉන්නවා, ෆස්ට් ෂයි අයත් ගොඩාක් ඉන්නවා. දැන් මට කියන්න ඕනුනේ ෂයි ස්කිප් කරලා ගොඩ ගිය අය ඇති ඒ වුණාට ඉන්නේ හරිම අඩු ප්‍රමාණයක්. ඒකට ප්‍රධානම හේතුවක් තමයි ළමෙක් ෂයි එකක් ස්කිප් කරන්න පෙළඹුණාට පස්සේ එයා ඒක දිගටම කරන්න උත්සාහ කරනවා. හැමතිස්සෙම එක්සෑම් එකට බය වෙලා තව අවුරුද්දක් පරක්කු කරන්න ළමයි පෙළඹෙනවා. ඒක හින්දා ෂයි එකක් ස්කිප් කරනවා කියලා ගන්න තීරණය ඇත්තටම හරිම වැරදි තීරණයක්. ඒකින්ද ඔයාලා මේ වැඩ කරගෙන ආවා වගේ තව ටික කාලයක්නේ තියෙන්නේ. ඒ ටික කාලයක් හොඳට වැඩ කරලා ඔයාලට උපරිම රිසල්ට් එකක් ගන්න try කරන්න. ඔයාලට එහෙම මෙච්චර කාලයක් හොඳට වැඩ කරපු කෙනෙක් නම් ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.